අඩු නිින්ද ඔබව රෝගී කරනවා. එක. දෙවෙනි එක මතකය අඩු කරනවා. මේ අහගන්නේ අපිට සාමාන්‍ය දැන් අපේ වයසේ කෙනෙක් අපි ඔයාලා මේ එකම එක හරි අපි ඔයාලා තාම එහෙමයි. දැන් මම අවුරුදු 40 වගේ පෙන්නාම මට කියවෙන්න වෙන්නේ මේ තරුණ නෙමෙයි. ඉතින් ඇත්තටම ඒකට 40ක් නෙමෙයි 45 වගේ පෙන්නාම වියපත්. දැන් ඔන්න උදාහරණයක් නැගලා අපි එහෙම තමයි ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය දෙකම පාවිච්චි කරනවා. අපි පාඩම් පටන් ගන්නකොට උදාහරණ කොට වෙනවා. හරි? එතකොට සද්ද නැහැ. එතකොට එහෙම අය සාමාන්‍ය තරුණ අය පැය 6ත් 8ත් වගේ කාලයක් තමයි නිදා ගන්න ඕන. අවමය කොච්චර නිදා ගන්න ඕනද? 6යි. ඒක තව ඊට වඩා අඩු කරන්න එපා. පිස්සුද සර්? දැන් බලන්න මම පැය 6 ඇහැරලා ඉන්නේ. එහෙම හිතෙන්න පුළුවන්. හරි? මම මේක නිදා ගන්න ඕන කාලේ. නිදා ගන්න ඕන පැය 6ක් අවමය නිදා ගන්න ඕන. ඒක පැය 5ට අඩු කරන්න එපා. ඒ නිසා ළමයි මේ පාඩම් කරනවා කියන්නේ සිරුරට අධික දුක් දීම නෙමෙයි. ඒක යෝගයක් නේ අර ඒ කාලේ තිබ්බ. මේ පාඩම් කරනවා කියලා කියන්නේ අපි නිරෝගීව ඉඳගෙන කරන්න ඕන එක. අඩු නිින්ද ඔබව රෝගී කරනවා. එක. දෙවෙනි එක මතකය අඩු කරනවා. මේ අහගන්නේ අඩු නිින්ද දැන් මේක දඩමීම කරගන්නේ අද ගිහින්. ගෙහෙන් කෙලින්ම කියන අඩු නිින්ද මේ අම්මේ ඔබ මේ පේ ඕන් අඩු නිින්ද. ඒකනේ මම නිදාගන්නේ. කොහෙද මේ ගෙදර උන්ට සයන්ස් තේරෙන එකක් ඈ. අඩු නිින්ද කියන්නේ පැය 6ට වඩා අඩු නිින්ද. ඊළඟට සාමාන්‍ය වයස සාමාන්‍ය තමන්ගේ වයසට වඩා වැඩි පෙනුමක් ගෙනත් දෙනවා. ඒ හොඳයි නේ සර්. කොහෙද බං හොඳ වෙන්නේ? සාමාන්‍ය මේ දැන් අපි කියනවනේ කියන්නේ ඔයා නම් 40ක් වගේ ඇති නේද? කවද්ද ඉපදුනේ? 2003. එහෙම ඉන්නවා. නින්ද අඩුයි. ඒ නිසා සාමාන්‍ය අවමයේ කොච්චරක් නිදා ගන්න ඕනද අපි? පැය 6. ඊළඟට මතක තියාගන්න ඕන ඔයාලා මේ අක්මාවේ විෂහරණ ක්‍රියාවලියට ලොකු රුධිර සංචිතයක් ලොකු රුධිර ප්‍රමාණයක් එකතු වෙනවා රෑ 11 වගේ වෙනකොට. රෑ 11 12 1 2 3 11 3ත් අතර විෂහරණ ක්‍රියාවලිය උපරිමයි. හරිද? ඒ වෙලාවට ළමයි අපි නිදාගෙන හිටියොත් අක්මාවට ඔය වැඩේ කරන්න ලේසියි. එතකොට කංකාල පේශි වල රුධිරයේ සැපීම අඩුයි. අපි වැඩ කරන්නේ නැහැ නිින්දෙන්. මේ මන් දන්නේ මම නන්නේ. එතකොට මේ නිකන් මුදියගෙන ඉන්නකොට ගුණා වගේ ඒ අර කංකාල පේශි වලට එහෙම යන්න බලාගෙන හිටපු රුධිරය ටිකක් යනවා කොහාටද? අක්මාවට. ඉතින් දැන් අක්මාවේ හොඳට මේ අර විෂහරණ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. අපි 11 12 එක වගේ වෙනකොට මේ වැඩ කරන්න ගත්තොත් ඒ කියන්නේ අපි නිදි නැත්තම් එතකොට අර විෂහරණ ක්‍රියාවලිය චුට්ටක් අකාර්යක්ෂමයි නොවි තියෙන්නේ අර වෙලාවේ තරම් හොඳට වෙන්නේ. ඒ නිසා ඔයාලා නිදා ගන්න තෝරගන්න පුළුවන් තරම් 11 ඉඳන් 3 දක්වා. ඒ කියන්නේ ඒක අහු වෙන විදිහට මේ පැය හදා ගන්න. පැය 6. තේරෙනවද? එතකොට අපි දැන් 11ට නිදා ගන්න ළමෙක් 3 5. තේරෙනවද? දැන් ඔයාලා දැන් ඔන්න මේ ටිකේ හිතන්නකෝ දැන් විභාගෙට වැඩ හින්දා ඔයාලා ඉතින් කොහොම කිව්වත් දැන් සමහර ළමයි උදේට හැරෙන ළමයි ඉන්නවා එකට හැරෙන ළමයි ඉන්නවා. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. ඒක කරන්න වෙනවා. ඉතින් මේ ටිකේ කරන්න ඕක නොකලා කියලා මහා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. විෂහරණ ක්‍රියාවලිය වෙන්නේ නැහැ. මතක හිටින්නේ නැහැ. එහෙම මේවා එන්න එපා. එහෙම නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් විභාගෙ ඉවර වෙලා හරි ඔයාලා නිදා ගන්න තෝරගන්න ඕන අර කාලය. තේරෙනවද? මේ අවුරුදු එකමාරේ තේම යන්න විභාගෙ ඉවරලා හරි අර කාලය තෝරගන්න. නිින්ද කියන එක එහෙම